මූණ ශරීරය ලස්සනට තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා මේ කුරුලෑ. ඒ කියන්නේ අපි කියනවා මුහුණේ විවිධ ලප ඒ වගේම ගෙඩි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමා ඒ කියන්නේ ආසාත්මික තත්ත්වයේ තියෙන කුරුලෑ අනිත් එක ආසාත්මික නොවන තත්ත්වයේ තියෙන කුරුලෑ. ඒතර සමහර ඒවා කළු පාට ලප වගේ එන්න පුළුවන් නැත්නම් සුදු පාට ඇතුලෙන් තියෙන දිය වගේ එන්න පුළුවන්. ඒ වගේම තමයි ආසාත්මිකතාවයටපත් වෙනකොට සමහරලාට රතු පාට බිබිලි වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ සැර වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඒ වගේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ආයුර්වේදයේ විශේෂයෙන්ම මුඛ දූෂිකා කියලා තමයි මේක හඳුන්වන්නේ. එතකොට ඒකට විශේෂයෙන්ම ඒ කියන්නේ ප්‍රකෝප වුණ කප, වාතය ඒ වගේම රක්ත දෝෂ බලපාන. එතකොට මේ වගේ කුරුල්ලා ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ගොඩක් වෙලාවට අපි දන්නවා හෝමෝන් වෙනස් වීම. ඒ කියන්නේ තව යෝන් වේදී, තරුණ වියේදී මේ වගේ ඇති වෙන්න පුළුවන්. ගර්භණී සමයේදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝග අවස්ථාවලදී දියවැඩියා වගේ රෝග අවස්ථා තියෙනවා නම් ඒ වගේ වෙලාවට මේ වගේ කුරුල්ලා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ශරීරයේ රක්ත දෝෂ. ඒ කියන්නේ අපි කියනවා උෂ්ණ කෑම වර්ග. ඒ කියන්නේ ශරීරයේ දාහය වැඩි නම් සමහර වෙලාවට මේ වගේ කුරුල්ලා නිතර නිතර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණ ආහාර සේවනය. එතකොට අපි දන්නවා වයිස්සෝ දැල්ලු, අච්චාරු, බලමාළු වගේ ගොඩක් සැර ආහාර රඹුටන්, අඹ ඒ වගේ දේවල් නිතර නිතර සේවනය කරනකොට ඇඟේ තියෙන පිත්ත වැඩි වෙලා රක්ත දෝෂ ඇති වෙලා එමගින් කුරුල්ලා ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ කුරුල්ලා ඇතිවීමෙන් අවදානම් ඒ කියන්නේ සමහර වෙලාවට මානසික ආතතිය ගොඩක් වෙලාවට මේ කුරුල්ලා ඇතිවීම සඳහා බලපානවා. එතකොට මේ කුරුල්ලා ඇති වුණාට පස්සේ සමහර වෙලාවට ඒක හොඳ වෙන්නේ නැති වෙනකොට මානසික ආතතිය වැඩි වෙලා ඒ වගේම කාංසාව ඇති වෙන්න පුළුවන්, මූණ අවලස්සන වෙන්න පුළුවන්, සමහර වෙලාවට තුවාල ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මොනවද මේ වගේ කුරුල්ලා වගේ දේවල් නැති වෙනවා නම් කරන්න පුළුවන් දේවල් කියන එක ගැන විශේෂයෙන්ම දැන ගැනීම වැදගත්. එතකොට ආයුර්වේද දර්ශනයට අනුව අපි මුලින් සඳහන් කරා ඒ කියන්නේ ශරීරයේ තියෙන ඒ කියන්නේ රක්ත දෝෂ ඒ කියන්නේ ඒ වගේ දේවල් අඩු කර ගැනීම මේ කුරුල්ලෑ සඳහා කරන්න පුළුවන් විශේෂ ඖෂධීය ප්‍රතිකාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර බාහිර ප්‍රතිකාර විදිහට කරන්න පුළුවන් අභ්‍යන්තර ඖෂධ ලබා දීමත් මේකදී කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා දැන් මේ වගේ කුරුල්ලාවක් ඇතුළත් තියෙන මේ ස්ථානයේදී අපිට කොමාරිකා බාහිරින් ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලොත් සුඹුලු අපිට කුඩු කරලා අපිට ඒ ස්ථානයේදී මීපැණියෙන් ආලේප කරන්න පුළුවන්. ඒ වගේම සුදු හඳුන් වගේ දේවල් සුදු හඳුන් වැල්මී වගේ දේවල් අපිට කුඩු කරලා ඒ වගේම රත් හඳුන් මීපැණියෙන් අපිට ඒ වගේ ස්ථානවල ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොහොඹකොළ හොඳින් අබරලා ඒ ඉස්ම වලට මීපැණිත් එක්ක කලවම් කරලා. එහෙම නැත්නම් අමු කහයි කොහොඹකොළ ඉස්මයි දෙක එකට කලවම් කරලා ඒ වගේ කුරුණෑ තුවාල සහිත ස්ථානවල අපිට ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි කලාඳුරු අල කුඩු කරලා ඒක අපිට මීපැණියෙන් හොඳින් කුරුල්ලෑ තියෙන ස්ථානවල ආලේප කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අර්තාපල අල ගත්තොත් අර්තාපල අල කියන්නේ පොඩි කෑලි වලට කපලා අපිට මේ හමේ ඒ කියන්නේ හම පිරිසිදු කරන්න ඒ වගේම හමේ තෙතමනය පවත්වා ගැනීම සඳහා ඒ ස්ථානවල ආලේප කරන්න අපිට බාහිරින් ආලේප කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දේශීය ඖෂධ වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ආලේප කිරීම තුළින් බාහිරින් මේ හම පිරිසිදු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි හමේ තියෙන රක්ත දෝෂ ඉවත් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අභ්‍යන්තර ඖෂධ විදිහට ගත්තාම අපේ ඇඟ නිමෙන ඖෂධ අපිට විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන්. ඉරමුසු, සැවැන්දා මුල්, නිල මුල්ලි, රසදින වගේ දේවල් අපිට අභ්‍යන්තර ඖෂධ විදිහට තම්බලා පානය කරන්න පුළුවන්. ඒ වගේම නෙල්ලි රස විඳ පානය කිරීම ඇඟ නිමෙන්න, ඒ වගේම මේ රක්ත දෝෂ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට රණවලා ගසේ පංචාංගය ඒ වගේ දේවලුත් තම්බලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිදුර ප්‍රතිකාර සඳහා ආයුර්වේද දේශීය වෛද්‍යවරයෙක් කරා යොමු වුණොත් මේවා සඳහා ඒ කියන්නේ අපි හදපු ඖෂධ තියෙනවා, කසාය වර්ග තියෙනවා, ඒ වගේම තමයි ගුලි කල්ක චූර්ණ වගේ තියෙන මේ දේවල් වලින් අපේ ඇඟේ තියෙන මේ රක්ත දෝෂ අඩු කරනකොට ඇඟේ තියෙන ඒ දෝෂ තත්ත්ව සමනය වෙනකොට මේ ඒ කියන්නේ මේ කුරුලෑ වගේ ඇති වෙලා තියෙන දේවල් අපිට නැති කරන්න පුළුවන්. අපි සමහරවිට දැකලා තියෙනවා ගොඩාක් කුරුල්ලා තියෙන රෝගීන් ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් ඉතාම සාර්ථකව මේ ආයුර්වේද ඖෂධ භාවිතා කරලා හොඳ කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම වැදගත් වෛද්‍යවරයෙක් කරා යොමු වීම. ඒතකොට වෛද්‍යවරයා දන්නවා මේ මොන දෝෂ තත්ත්වද ඇති වෙලා තියෙන්නේ. එතකොට බාහිරින් ඖෂධ මොනවද ලබා දෙන්න පුළුවන්, අභ්‍යන්තර ඖෂධ මොනවද ලබා දෙන්න කියන එකට සම්බන්ධව. එතකොට ඒ වගේ ප්‍රතිකාර සඳහා යොමු වුණොත් මේ වගේ ඒ කියන්නේ කුරුලෑ වගේ රෝග තත්ත්වයන් ඉතාම පහසුවෙන් සුව කරන්න පුළුවන්. එතකොට මේ වගේ රෝග තත්ත්වයකින් වැළකෙන්න අපිට කරන්න පුළුවන් පහසුවෙන් තියෙන දේවල් තමයි ඒ කියන්නේ අපිට නිතර ඒ කියන්නේ හම හොඳින් ඒ කියන්නේ මූණ නිතර පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි මලබද්ධය වගේ දේවල් තියෙනවා නම්
ඒ වගේ දේවල් මලබද්ධ ඇති වෙනවා නම්, මලබද්ධ ඇති වෙන කාරණා තියෙනවා නම්, ඒ වගේ දේවල් වලින් වැළකෙන හිඳිසහිත ආහාර වේලක් අපේ ආහාර වේලට එක් කර ගැනීමත් ඉතාම වැදගත්. ඒ වගේම තමයි සමබර ආහාර වේලක් ලබා ගැනීමත් මේ වගේ කුරුලයා වගේ රෝග තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ඇති වෙලා තියෙනවා නම් ඒක හොඳ කර ගැනීමට ඉතාම වැදගත්. ඒ වගේම තමයි හොඳින් ජලය පානය කිරීම. හොඳින් ජලය පානය කිරීමෙන් සම වීර්ය තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ, සම විචලනයක් ඇති වෙන්නේ නැහැ, ශරීර විචලනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් මේ කුරුලෑ වළක්වා ගැනීමට, කුරුලෑ ඇතීම අඩු කර ගැනීමට ඉතාම වැදගත්. ඉතින් ගොඩක් වෙලාවට අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ කුරුලෑ වලට අපිට පහසෙන් වළක්වා ගන්න පුළුවන් මේ වගේ දේවල් වලට අපි මේ වගේ දේවල් අපි හොඳින් කරනවා නම් ඉතින් ඒ වගේම තමයි අපි ගොඩක් උෂ්ණ ආහාර ගන්නවා නම් ගොඩක් සූර්යාලෝකයට නිරාවරණය වෙලා ඉන්නවා නම් ඒ වගේ දේවල් වලින් වැළකීලා අපි අපේ හැමේ ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන මේ වගේ පොඩි පොඩි දේවල් කරලා අපේ මේ වගේ කුරුලෑ වගේ දේවල් ඇති වෙනවා නම් ඒක වළක්වා ගැනීමට අපිට පහසෙන් කරන්න පුළුවන්. ඔබ සැමට හිතායු සුඛායු දීර්ඝායු